ගප්පිය ඇමරිකා මලුවෙක් කියලා ඔයාලා දැනන් හිටියද? ඔව්. ඇමරිකාවේ වෙනිසියුලාව, ට්‍රිනිඩෑඩ් සහ බාබඩෝස් කියන උෂ්ණත්වය සහිත රටවල් වල කුඩා තෙත්බිම් සහ කුඩා ගංගාශ්‍රිතව මෙම මසුන් වර්ගය හඳුනාගෙන තියෙනවා. මෙයාලව හොයාගෙන තියෙන්නේ 1866 ට්‍රිනිඩෑඩ් වල බ්‍රිතාන්‍ය ස්වභාවික විද්‍යාඥ රොබර්ට් ජෝන් ලෙක්මිය ගප්පි කියන විද්‍යාඥයා විසින්. මේ රොබර්ට් ජෝන් ලෙක්මිය ගප්පි කියන විද්‍යාඥයාගේ අවසානයේ තියෙන ගප්පි කියන නාමය තමයි මේ මසුන්ට භාවිතා කරලා තියෙන්නේ. රොබර්ට් ජෝන් ලෙක්මිය ගප්පි කියන විද්‍යාඥයාට ගෞරවයක් වශයෙන්. මේ මත්ස්‍යයන්ට කියන තවත් නමක් තියෙනවා. මේ මත්ස්‍යයන්ගේ වර්ධන වේගය වැඩි නිසා මේ මසුන්ට කියන මිලියන් ෆිෂ් කියලාත් අනවර්ථ නාමයක් තියෙනවා. මෙයාලා ලයිබියරස් ගණයේ මාළු විශේෂයක්. මේ මාළු විශේෂයේ බිත්තර දාන්නේ නැහැ. මේ මාළු විශේෂයේ මවගේ කුස ඇතුළෙම බිත්තර තියෙනවා. ඒ බිත්තර වලින් පැටවා සම්පූර්ණ වුණාට පස්සේ තමයි පැටව බිහි කරන්නේ. මෙහිදී පිරිමි සතා ගැහැණු සතාට ශුක්‍රාණු ලබා දීමට පිරිමි සතාගේ ගොනපෝඩියම් නැමැති වරල් විශේෂය භාවිතා කරනවා.